වසර මිලියන ට්‍රිලියන ගණනක් ගත වුවත් විසඳිය නොහැකි ගැටලු වලට විනාඩි 5කින් විසඳුමක් දෙන්න පුළුවන් කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? Google ආයතනය විසින් ක්වොන්ටම් භෞතික විද්‍යාව උපයෝගී කරගෙන ක්වොන්ටම් පරිගණකයක් නිපදවලා තියෙනවා. ඒකේ නම තමයි විලෝ. හැබැයි කොහොමද මේක ඇත්ත වෙන්නේ? මේ කියන විදිහට ගැටලු විසඳන්න පුළුවන්ද? ඔයාලා දන්නවද? දැනට ලෝකේ තියෙන සුපිරිම පරිගණකයටත් වඩා නොන් මිලියන එකක වේගයකින් මේ විලෝ කියන ක්වොන්ටම් පරිගණකය ක්‍රියාත්මක වෙනවා. පරිගණක තාක්ෂණයේ මෙවැනි දියුණුවක් නැතහොත් පරිණාමයකට ලක් වුණේ කෙසේද කියලා දැනගන්න රාවණාවන් අපිත් එක්ක දිගටම රැඳෙන්න. දැනට අප භාවිත කරන පරිගණකයන් සෑදී ඇත්තේ ට්‍රාන්සිස්ටර් අතිවිශාල ප්‍රමාණයකින්. එනම් මුල් අවදියේ වූ ට්‍රාන්සිස්ටර් ඉතා සුළු ප්‍රමාණය අද වන විට බිලියන ගණනක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. පරිගණකයේ ප්‍රොසෙසින් පවර් එක පවා වැඩි වෙන්නේ ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩි වන විට. මෙලෙස ප්‍රොසෙසින් පවර් එක දිගින් දිගටම වැඩි කරගෙන යන විට ට්‍රාන්සිස්ටරේ ප්‍රමාණයත් කුඩා කිරීමට සිද්ධ වෙනවා. එනම් ඒකක ඝනත්වයක තියෙන ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය එන්නම වැඩි වෙනවා. මූස් ලෝ එකට අනුව සංවෘත පරිපථයක අඩංගු වන ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය සෑම අවුරුදු දෙකකට සැරයක් දෙගුණයකින් වර්ධනය වෙනවා. ට්‍රාන්සිස්ටරයේ ප්‍රමාණය එන්නම කුඩා ප්‍රමාණයකට ගෙන එන විට ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විග්‍රහ කරන ක්වොන්ටම් ලක්ෂණ ඉලෙක්ට්‍රෝන තුලින් දක්නට ලැබෙනවා. උදාහරණයක් ලෙස ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස ක්‍රියා කරන විට සම්තෘප්ත අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන ධාරාවක් ට්‍රාන්සිස්ටරය හරහා ගලා යාමට සලස්වනවා. ට්‍රාන්සිස්ටරය කපා හරින අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන ගලා යාමට බාධාවක් ඇති කර ධාරාව ගැලීම නතර කරනවා. ට්‍රාන්සිස්ටරයේ ප්‍රමාණය එන්නම කුඩා වන විට කපා හරින අවස්ථාවේදී ධාරාව ගලා යාමට බාධාවක් ඇති වුවත් ඉලෙක්ට්‍රෝන සතු ක්වොන්ටම් ලක්ෂණ නිසා ඉලෙක්ට්‍රෝනයේ බාධකයේ අනෙක් පසින් මතුවීමට ඉඩ සලසා ඇත. මේ සිද්ධිය හඳුන්වන්නේ ක්වොන්ටම් ටනලින් ලෙසයි. ට්‍රාන්සිස්ටරය තවදුරටත් කුඩා කිරීමට තාක්ෂණයේ දියුණු වුවද එය නිසි පළක් නොමැති කාර්යයක් බවට පත්වන්නේ මේ ක්වොන්ටම් ලක්ෂණය නිසාවෙන්. ඉදින් තවදුරටත් ට්‍රාන්සිස්ටර් වල ප්‍රමාණය කුඩා කිරීමට නොහැකි බැවින් කළ හැකි හොඳම කාර්යය ලෙස ඉලෙක්ට්‍රෝන වැනි කුඩා අංශු සතු ක්වොන්ටම් ලක්ෂණ භාවිතයට ගෙන පරිගණක නිර්මාණය කිරීමට පෙළඹීම සලකනු ලබනවා. ක්වොන්ටම් වාදය මුලින්ම ඉදිරිපත් කරනු ලබන්නේ මැක්ස් ප්ලාන්ක් කියන විද්‍යාඥයා විසින්. ඊළඟට මේ සම්බන්ධව පරීක්ෂණ කරපු විද්‍යාඥයන් අතරින් කිහිප දෙනෙක් තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් සහ අර්වින් ශ්‍රොඩින්ගර් කියන්නේ. ක්වොන්ටම් වාදයේ මූලික සිද්ධාන්ත තුනයි. ඉන් පළමුවන්න තමයි සුපර්පොසිෂන්. මෙහිදී කියවෙන්නේ ඇත හා නැත යන කියන අවස්ථා දෙකම එකම වේලාවකදී තිබෙන අවස්ථාවක් සම්බන්ධයෙන්. මේ පැහැදිලි කිරීමට ශ්‍රොඩින්ගර් ඉදිරිපත් කරනවා ඉමජනරි එක්ස්පෙරිමන්ට් එකක් ශ්‍රොඩින්ගර් කැට් නමින්. මෙහිදී වසා ඇති බොක්ස් එකක් තුලට පූසෙක් දමන අතර එය තුල විකිරණයක්ද පවතිනවා. එබැවින් 50%ක අවස්ථාවක් තමයි පූසා මිය යාමට හෝ ජීවත්ව සිටීමට ඇත්තේ. නමුත් පිටත සිටින කිසිවෙක්ට මෙම පූසා ජීවත් වනවාදැයි මිය ගොස් ඇත්දැයි කියා මෙම බොක්ස් එක විවර කරන තුරු නිශ්චිතව පැවසීමට නොහැකි. මේ අයුරින් ක්වොන්ටම් අංශුවකටද ඇත නැත යන කියන අවස්ථා දෙක අතරේ තවත් අවස්ථාවක් පවතින බව මෙම සුපර්පොසිෂන් අවස්ථාවෙන් පැහැදිලි කරයි. දෙවන සිද්ධාන්තය තමයි uncertainty principle. ඔයා හිතන්න අංශුවක් තියෙනවා. අපිට ඒ අංශුව පේනවා. තිබෙන ස්ථානයත් පේනවා. නමුත් යම් කෙනෙක් ඇසුවොත් දැන් එම අංශුව කොහෙද තිබෙන්නේ කියලා එවිට අපට නිශ්චිතවම තැනක් කියන්න බෑ. මොකද දැන් තියෙන තැන නෙමෙයි ඊළඟ මොහොතේදී එම අංශුව තිබෙන්නේ. ඊළඟ ස්වභාවයයි දැන් තිබෙන ස්වභාවයයි
වෙනස් වෙන්න පුළුවන්. මෙය තමයි ක්වොන්ටම් වාදයේ අංශුවක් අනියත බව කියන්නේ. තුන්වෙනි සිද්ධාන්තය තමයි ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට්. එක ළඟ තියෙන උපපරමාණුක අංශූන්ට හැකියාවක් තියෙනවා තමන් එක්ක එකට බැඳිලා ඉන්න අනෙක් අංශුත් සමග තමන්ගේ ගති ලක්ෂණ තොරතුරු බෙදා ගන්න. මේ විදිහට බැඳුණු අංශූන් වෙන් කරලා කොපමණ දුරකින් තිබ්බත් එම අංශූන්ට ආලෝකයේ වේගය ඉක්මවා තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ කියපු දේවල් කොහොමද ක්වොන්ටම් පරිගණකයක් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා ඔයාලා හිතනවා ඇති. ඉන්න මම ඔයාලට පැහැදිලි කරන්නම්. අපි පාවිච්චි කරන සාමාන්‍ය පරිගණකයක් වැඩ කරන්නේ බිට් මත කියලා ඔයාලා දන්නවද? ඔයාලට පේන රූප, වීඩියෝස්, ඔයාලා ප්ලේ කරන ගේම්ස් ඒ හැමදේම පරිගණකයක් තුල වැඩ කරන්නේ මේ බිට් නිසා. මේ බිට් එකකට තියෙන්න පුළුවන් අගයන් තමයි 1 සහ 0. මේ එක බිට් එකකින් සංයෝජන දෙකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බිට් දෙකකින් සංයෝජන 4ක්ද, බිට් 3කින් සංයෝජන 8ක්ද ලබා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් බිට් n ප්‍රමාණයකින් සංයෝජන දෙකේ n වන බලයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ කෙසේ වුවත් එක් අවස්ථාවකදී සාමාන්‍ය කම්පියුටර් එකක් තුල පවතින්නේ මෙම එක් අවස්ථාවක් පමණයි. මේ සාමාන්‍ය පරිගණකයක් තුල පවතින බිට්ස් හඳුන්වන්නේ ක්ලාසිකල් බිට්ස් කියලා. එතකොට දැන් අපි කතා කරන ක්වොන්ටම් පරිගණකයක් තුල ඇති බිට්ස් වලට Q බිට්ස් කියලා කියනවා. මේ Q බිට්ස් වල අගයන්ද 0 හා 1 යන අගයන්මයි. නමුත් සාමාන්‍ය පරිගණකයකට වඩා වෙනස් විදිහකට මෙතනදී භාවිතා වෙනවා. ක්වොන්ටම් පාටිකල් එකක් සඳහා සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන තමයි යොදාගන්නේ. 1 හා 0 යන අගයන් දෙන Q බිට් එකක් නිරූපණය කරන්නේ ඉලෙක්ට්‍රෝනයේ කැරකෙන දිශාව අනුවයි. මෙම ක්වොන්ටම් පාටිකල් එකක චලනය වන දිශාව නැත්නම් කැරකෙවෙන දිශාව පියවි ඇසට පෙනෙන ලෝකයේ ගෝලයක් චලනය වන දිශාවට සමාන කළ නොහැක. උපපරමාණුක අංශු මට්ටමට යන විට සාමාන්‍ය භෞතික විද්‍යාවේ නියමයන් බිඳ වැටෙනවා. මෙහිදී වළංගු වන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාවයි. සරලව ගතහොත් මේ ඉලෙක්ට්‍රෝනයකට තියෙනවා කෝණික ගම්‍යතාවක්. අපි එය දිශාවක් සලකා බැලුවහොත් කෝණික ගම්‍යතාව මැන ගැනීමට පුළුවන්. මෙම කෝණික ගම්‍යතාවයේ අගය මත ඉලෙක්ට්‍රෝනයේ දිශාව තීරණය වෙනවා. සාමාන්‍ය පරිගණකවල ප්‍රොසෙසර් එකේ බිට් එකක් සෑදෙන්නේ සිලිකන් ට්‍රාන්සිස්ටර් වලින්. නමුත් Q බිට් එකක් සෑදෙන්නේ උපපරමාණුක අංශු වලින් කියලා ඔයාලා දන්නවනේ. නමුත් ඔයාලා දන්නවද මේ වෙනකොට සාදා ඇති ක්වොන්ටම් ප්‍රොසෙසර් වල Q බිට් සාදන්න යොදාගන්නේ ෆොස්ෆරස් පරමාණුවේ පිටතින්ම තියෙන ඉලෙක්ට්‍රෝනය කියලා. මේ Q බිට් වල විශේෂත්වයක් තමයි නිරීක්ෂණය කරන විට 1 හා 0 යන අවස්ථා පෙන්නුවත් නිරීක්ෂණය නොකරන විට 1 හා 0 යන අවස්ථා දෙකෙහිම පැවතීම. මේ හේතුව නිසාවෙන් ගණනය කිරීම විශාල ප්‍රමාණයක් එකවර කරගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. දැන් අපි බලමු සාමාන්‍ය පරිගණකයක් සහ ක්වොන්ටම් පරිගණකයක් සැලකූ විට සාමාන්‍ය පරිගණකයට වඩා ක්වොන්ටම් පරිගණකයට කළ හැක්කේ මොනවාද කියලා. දැන් ඔබ සිතන්න ඔබගේ පරිගණකයේ ලොක් එක අන්ලොක් කර ගැනීමට හැකර් කෙනෙක් සඳහා කොපමණ වෙහෙසක් දැරීමට සිදුවේද? එයට පැය කිහිපයක් එසේත් නැත්නම් දින කිහිපයක් ගත විය හැක. නමුත් ක්වොන්ටම් පරිගණකයක් මගින් ඔබගේ පරිගණකය අන්ලොක් කිරීමට උත්සාහ කළහොත් තප්පර කිහිපයක් ඇතුළත ඔබගේ පරිගණකය අන්ලොක් කරගත හැක. මෙම තාක්ෂණයට පවසනුයේ ඩ්‍රෝවර් ඔපරේටර් කියා. අවුරුදු ගණනක් යන වැඩ තප්පර කිහිපයක් තුළ විසඳාගත හැකිවීම මෙහි විශේෂත්වයක්. මෙම ලෝකයේ ක්වොන්ටම් පරිගණක බහුල වීමත් සමග සාමාන්‍ය පරිගණකවල තිබෙන පාස්වර්ඩ් එන්ක්‍රිප්ෂන් වැනි ආරක්ෂක ක්‍රම සියලු දේ අනාරක්ෂිත වෙනවා. දැනට තිබෙන ආරක්ෂක ක්‍රමවලට වඩා වෙනස් ආකාරයේ
දැඩි ආරක්ෂාවක් දීමට අනාගතයේදී සිදුවේ. මෙම ක්වොන්ටම් පරිගණක භාවිතා වනුයේ අනන්ත සංඛ්‍යාවක් වූ විසඳුම් සහිත ගැටලුවලට හොඳම විසඳුම් ලබාදීම වැනි සංකීර්ණ කටයුතුවලදී ක්වොන්ටම් පරිගණක ශීඝ්‍රයෙන් දියුණු නොවීමට හේතු කිහිපයක්ම පවතී. ඉන් පළමුවැන්න තමයි ක්වොන්ටම් පරිගණකය තුළ උෂ්ණත්වය -273 තරම් ඉතා අඩු උෂ්ණත්ව අගයක තබාගත යුතුවීමයි. නැතිනම් මෙම පද්ධතියට තාප ශක්තිය ලැබූ වහාම එහි ඉලෙක්ට්‍රෝනවල චාලක ශක්තිය වැඩිවීමෙන් ක්වොන්ටම් පරිගණකවලින් ලැබෙන දත්ත දෝෂ සහිත වේ. ප්‍රථමයෙන්ම මේ ක්වොන්ටම් ප්‍රොසෙසරය වටා රික්තකයක් නිර්මාණය කර ඉන්පසු දියර නයිට්‍රජන් භාවිත කරමින් ප්‍රොසෙසරයාවට උෂ්ණත්වය -273 අගයක පවත්වා ගත යුතුයි. මෙම ප්‍රොසෙසරය අසල දත්ත ගමන් කිරීමට හා විදුලි බලය ගමන් කිරීමට අවශ්‍ය වයර් නිර්මාණය කර ඇත්තේ නයෝබියම් මගින් වන අතර ඒවා අඩු උෂ්ණත්වයේදී සුපිරිසන්නායක ලෙස ක්‍රියා කරයි. මෙම අඩු උෂ්ණත්ව යටතේදී වුවත් ක්වොන්ටම් පරිගණකවල ප්‍රොසෙසර් ක්‍රියාත්මක වීමට කිසිදු විදුලි ශක්තියක් අවශ්‍ය නොවේ. විදුලි බලය අවශ්‍ය වන එකම කොටස වන්නේ ද්‍රව නයිට්‍රජන් සිසිලන පද්ධතියයි. එමෙන්ම මෙම පරිගණක සඳහා චුම්බක ක්ෂේත්‍රවල බලපෑමද අවම කරගත යුතුයි. එනිසාම ක්වොන්ටම් පරිගණක නඩත්තු කිරීම ඉතා අසීරු මෙන්ම වියදම් අධික කර්තව්‍යයක් වේ. මෙම ලෝකයේ ක්වොන්ටම් පරිගණක පවතින්නේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක්. නාසා ආයතනයේ තිබෙන ඩයිවේව් 2 යන ක්වොන්ටම් පරිගණකය සහ IBM ආයතනයේ තිබෙන IBM Q යන ක්වොන්ටම් පරිගණක ඒ අතරින් කිහිපයක්. Google ආයතනයේ තිබෙන ක්වොන්ටම් පරිගණකය ක්වොන්ටම් තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කිරීමට හැකි අයුරින් චිප් එකක ආකාරයෙන් නිර්මාණය කර ඇති එකම පරිගණකය වන අතර ඉදිරියේදී එම සමාගම අනෙක් සියලු සමාගම් වලට වඩා ඉදිරියෙන් පසුවීමට හැකියාව ඇත. ඇතැම් විටක ඉදිරි වසර කිහිපය තුළ ක්වොන්ටම් පරිගණක සුලභ දෙයක් බවට පත්වනු ඇත. ඉතින් අද වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාලා පහළ තියෙන subscribe button එක press කරලා bell icon එක click කරන්න. ඉතින් අපේ අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් නරඹන්න එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අදට ඔබෙන් සමුගන්නවා නැවතත් වටිනා වීඩියෝ එකක් ඔබ වෙතට ගෙනීමේ බලාපොරොත්තු වෙයි. I don't ever slow up, no I don't take I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take